මොකද්ද මල්ලි කේස් එක? කේස් එක? ඔව්. නෑ. මුකුත් කේස් එකක් නෑ. කේස් එකක් නෑ. නම් බම්බුඩ මිනිහ බෙල්ලෙන් අල්ලලා කූඩුවට දැම්මේ. මේ ඇත්ත කියන් වඩියව. මම? නෑ නෑ. එහෙනම් මොකටද මිනිහ කූඩුවට අල්ලගෙන ආවේ? කූඩුවට අල්ලගෙන ආවේ නිකන්. පොලිසියට වෙන වැඩක් නෑනේ. දෙනා බලාගෙන මර්සිය දැම්මොත් එහෙම. නෑ නෑ මම ඇත්ත කිව්වේ. නිකරුණේ මාව අල්ලන් ආවේ. ඇත්ත බොරු බලාගන්න පොඩ්ඩක් හිටපන්කෝ. අනේ නෑ නංගි. ඔයා කියන්න කැමති නම් කියන්න එපා. හැබැයි ඉතින් කේක් කෑල්ලක් කන දාට මටත් එකක් දෙන්න. පාතේ බීලද? ඔව්. එයා බිවි නැත යමු. පස්සේ බමු. වරවර ළඟට කැන්දා දුක් සැප කුමන්දා අසන ඇමතිලා වෙන කොයින්දා වයිලට් කම්පාර්ට්මන්ට් මාරුවක් ඕනද? අනේ යන්න සීසී මහත්තයා අපිට කවියක්වත් කියන්න බැද්ද? දින දෙයියෝ ගෙදරටම ගෙනත් දෙනවලු. මාළු නැද්ද සීසි මාත්‍යා? ආයතන සංග්‍රහය පෙරලා බලන්න. අපිටත් එක්කනේ ලැජ්ජාව. කොහොමද අපි මේ ඔෆිස් එකේ වැඩ කරනවා කියලා කටක් කරලා කියන්නේ? මොහු තව ටෙල් නාට්‍යවල රඟපා ඇත. එම ටෙල් නාට්‍ය සොයාගත නොහැකි. එම ටෙල් නාට්‍යවල ඡායාරූප කිහිපයක් පමණයි තිබෙන්නේ. මෙම ඡායාරූප කිහිපය සොයා ගැනීමට ලේසි වුණේ නැත. මෙම ඡායාරූප පමණයි තිබෙන්නේ. අනෙක් ටෙල් නාට්‍යවල ඡායාරූපවත් වීඩියෝවත් සොයා ගැනීමට නොහැකි විය. එම ටෙල් නාට්‍ය පවල මුහුද, සුවඳයි පන්දර, සුසානයේ තිපිලිගය, හදපුතුසුන වැනි ටෙල් නාට්‍යය. සත්‍ය සිදුවීමක් ඇසුරෙන් එක රෑනක කුරුල්ලෝ අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕන මේ අපි අත්දැකුම් ගන්න ඉන්න අයව හානියක් නොකර ගන්න. නුවර වැවේ තියෙන වතුර නෙවෙයි බොලව්. සබරගමෝයන් හෙලපු දාඩියයි කඳුළු. රීසිංගෙන් උදව් ගන්නේ රාජසිංහගේ හමුදා ශක්තිය වැඩි නිසා. මොහු තව චිත්‍රපටවල රඟපා ඇත. එම චිත්‍රපට සොයාගත නොහැකි. මෙම චිත්‍රපට කිහිපයක් බොහොම අමාරුවෙන් සොයාගත්. එම චිත්‍රපටවල
ඡායාරූප කිහිපයක් පමණයි තිබෙන්නේ. මෙම ඡායාරූප කිහිපයක් සොයා ගැනීමට ලේසි වුණේ නැත. මෙම ඡායාරූපය පමණයි තිබෙන්නේ. අනිත් චිත්‍රපටිවල ඡායාරූපවත් වීඩියෝවත් සොයා ගැනීමට නොහැකි වේ. එම චිත්‍රපට ඔන්න පුතේ නයා. ඒ නාට්‍ය පමණයි. මා ඔබට ඉස්සෙල්ලා පෙන්නුවේ ආත්මාර්ෂා චිත්‍රපටයේ ඡායාරූපයක්. එහෙනම් අපි ගිහින් එන්න. ගුඩ් බයි. ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ආයෙත් සැට්ටමු.